समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सक्मुखदं धम्मश्रवणकालो अयं वदन्ता धम्मश्रवणकालो अयं वदन्ता धम्मश्रवणकालो अयं वदन्ता නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි අද දවසේ මේ ධර්මදේශනය ලක්වාසී ලෝකවාසී සියලුම පින්වතුන් හට ශ්‍රවණය කිරීම සඳහා විකාශන දායකත්වය ගෙන තිබෙනවා. මාලක සිල්වා මහත්මයා සහ පවුලේ සියලුම දෙනාත් ඔවුන් බලාපොරොත්තු වෙනවා මේ ධර්ම දාණයෙන් ලැබෙන සියලුම කුසල ශක්තියෙන් මාලක සිල්වා සහ පවුලේ සියලු දෙනාටමත් සුජීවත සිටින සිරිනි මෙන්ඩිස් මහත්මියටත් වත්මන් ජීවිතයේදීම මාර්ගඵල ලබා ගැනීම පිණිසම ඒකාන්තයෙන් හේතු වේවා කියලා ඒ වගේම බලාපොරොත්තු වෙනවා මියගිය මයිකල් සිල්වා පියාණන්ට සහ සුනිමල් මෙන්ඩිස් පියාණන්ට පින් අනුමෝදන් කිරීම. පින් අනුමෝදන් කිරීම ධර්ම දේශනාවෙන් අනතුරුව සිද්ධ කිරීමට තබා අපි ධර්ම දේශනාවට යොමු වෙමු. පින්වත්නි, භාග්‍යවතුන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා අසන සත්‍යයට ධර්මයේ දේශනා කළා තියෙනවා. මේ සංසාර දුකින් මිදීමේ මාර්ගය. එතකොට ඒ සත්‍යයන්ට පුළුවන් වෙනවා තමන් මේ ගමන් කරන සත්‍යයි පෙදමින් මැරමින් යන මේ සංසාර ගමනේ මේ දුක්ඛිත සංසාර ගමන නිමාවක් දකින්න. එතකොට පින්වත්නි මේ කාලය ලේසියෙන් එන කෙනෙක්ට හම්බෙයි කියලා හිතන්න අමාරුයි. කියන්නේ බුද්ධෝත්පාද කාලයක් තමන්ට බුදුබණ ඇසෙන පරිසරයක් බුදුදහමේ හැසිරෙන්න විවේකයක් මේ වගේ දේවල් එක්ක ඒ වගේ ඒවට යොමු වෙච්ච මනසක් කියන එක හැමදාම කෙනෙක්ට ලැබෙන්නේ නැහැ පින්වත්. බොහොම කලාතුරකින් තමයි හම්බෙන්නේ. ඉතින් මේ කොච්චර කලාතුරකින්ද කියනවා නම් පින්වත්නි දැන් බුදුරජාණන් වහන්සේ නමක් ගෞතම බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙන පින්වත්නි ඔබ හිතන්නේ සුළුපටු කාලයක් පාරමිතා පිරුවේ නැහැ. ඒ කියන්නේ ප්‍රඥාදික බෝධියෙන්නේ බුද්ධත්වයට පත් වෙන ගෞතම බුදුරජාණන් වහන්සේ. එතකොට පින්වත්නි මහා කල්ප අසංඛ්‍ය 4කුත් තවත් මහා කල්ප ලක්ෂයක් පාරමිතා පූර්ණ කළා මේ ගෞතම බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වුණා. එතකොට දැන් ඒ වගේ බුදුරජාණන් වහන්සේලා අද ගංගානම් ගඟේ වැලිකඩ ගන්නට මේ තාක් පහළ වෙලා ඉවරයි. එතකොට උන්වහන්සේලා මේ පාරමිතා පූර්ණ කරන කාලය තුල නොවිදිනා දුකක් නැහැ. මේ සත්‍යයන්ට මේ පරාතකාමී චේතනාවකින් මේ සසරට බැස්සට පස්සේ ඒ සත්‍යය කෙරේ තියෙන කරුණාවෙන් උන්වහන්සේලා නොවිදිනා දුකක් නැහැ. ඉතින් මේ දුක් විඳලා මේ ධර්මයේ දේශනා කරන බුද්ධත්වයට පත් වෙලා, ඒ කියන්නේ අසරණ ලෝක සත්‍ය බහුතරයක් ලෝක සත්‍යයන් නිවාගෙන බුදුරන් වහන්සේ නමක් පිරිනිවන් පාන. එතකොට පින්වත්නි මේ කාලේදී දැන් ගංගානම් ගඟේ බුදුරන් වැලිකට ගන්නට බුදුරන් වහන්සේලා පහළ වුණානේ. එතකොට ඒ තාක් පින්වත්නි දැන් උන්වහන්සේලා කැමැත්තෙන් ඇස් ඉස්මස්ලේ දන් දෙනවා. හැබැයි අපේ ඔබේ බලෙන් බෙලි කපල විතරක් ලේගිය වාර ලේගිය ප්‍රමාණය සතර මහා සාගරයට වැඩි කියලා කියනවා. ඒකට පින්වත්නි අපිට හිතන්න කාරණාවක් තියෙනවා. මේ ගෞතම බුද්ධ ශාසනයත් අපිට මග ඇරුණොත් ආයි අපිට බුදුරජාණන් වහන්සේ නමකගේ නමක් අහන්න තියෙන මෛත්‍රී බුද්ධ ශාසනය විතරයි. එතකොට ඊට පස්සේ අපිට පේන තෙක් මානක බුදුරජාණන් වහන්සේ නමකගේ නමක්වත් අහන්න නැහැනේ. එතකොට අපිට ආයි ඉපදුනාට පස්සේ අපි ආයි සසරකට වැටුණාට පස්සේ නැවත මේකෙන් එතර වීමේ අවස්ථාව ලැබෙයි කියලා හිතන්න එපා. මොකද මේ ලැබිච්ච බුද්ධෝත්පාද කාලෙත් මිනිස්සු කරන්නේ අර බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකයේදීත් අගය කර සුබද්ද භික්ෂුව. මේ මදාරම් මල්ලි කියන දෙවියන්ට වැඩිය අර පැත්තකට ගිහිල්ලා භාවනා කරන සුබද්ද භික්ෂුව උතුම් කියලා කියනවා. එතකොට මේ වෙලාවේ ඕගොල්ලෝ කරන්න ඕන බුදුරජාණන් වහන්සේගේ බුදු වදනට අනුගත වෙලා
ආමිෂමය කටයුතු කරන්න එපා කියනව නෙමෙයි කරන ගමන් මූලිකත්වය දෙන්නේ යථාර්ථය අවබෝධ කරගන්න. ප්‍රතිපත්තියට මුල් තැන දෙන්න. එහෙම වුණොත් තමයි ඔයගොල්ලන්ට මේ යථාර්ථය අවබෝධ කරගන්න වෙන්නේ. පින්වත්නි නැත්තම් බුදුරජාණන් වහන්සේ නමක් ඇවිල්ලා බණ දේශනා කරත් ඔයගොල්ලන්ට යථාර්ථය තමන්ගේ පැත්තෙන් අවබෝධ කරලා ප්‍රත්‍යක්ෂ කරගන්නකම් නිවන් දකින්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා සියලුම දෙනා ධර්ම ශ්‍රවණයට යොමු වෙන්න යෝනිසෝ මනසිකාරය ඇතුව කියන බණපදයක් ගානේ නුවණින් මනසිකාරය කරන්න. ස්වාමීන් වහන්සේ කියන්නේ මොකද්ද? ස්වාමීන් වහන්සේගේ මේ කියන කතාව ඇත්තක්ද? මේ අපේ ජීවිතය ඇත්තටම මෙහෙමද කියලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. එතකොට තමයි අපිට ඇත්තටම මේ ධර්මයේ හැසිරෙන්නේ නැති කෙනෙක් නම් ධර්මයට එන්න හිතෙන්නේ. ඉතින් ඒ කාලේ ඉන්දියා පින්වත්නි සත්‍යක කියලා කෙනෙක්. එතකොට මේ සත්‍ය කියලා කියන්නේ සත්‍ය කියන්නේ ඒ කාලේ දෘෂ්ටිගත ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ බුද්ධෝත්පාද කාලේ ඉන්දියානේ නිගණ්ඨනාථ පුත් ඒ වගේ විවිධ දෘෂ්ටිගත මිනිස්සු ඉන්දියානේ. එතකොට ඒගොල්ලෝ වටා පිරිස් එකතු වෙලත් ඉන්දියා. දැන් අද කාලේ වුණත් මොකක් හරි මැජික් එකක් පෙන්නුවොත් ලෙඩක් හොඳ කරනවා වගේ ඒ කෙනා වටා මේ ලොකු පිරිසක් ගොඩ නැගෙනවා. ඒ කියන්නේ ඒක තමයි ස්වභාවය. මොකද සමාජයේ බුදුදහම ඒ කියන්නේ බුදුදහම හරියාකාරව දන්න මිනිස්සු අඩුයිනේ. එතකොට අර බුදුදහමෙන් කරගන්න තියෙන ප්‍රත්‍යක්ෂ අවබෝධයට යන මාර්ගයේ අනුගත වීම වෙනුවට අර වගේ මැජික් හොයන සමාජයක් අද බිහි වෙලා. ඒ කියන්නේ ඒ වගේ මොකක් හරි කොහේ හරි කැලේක ඉඳන් ඇවිල්ලා මම අර ධානයෙන් මේ කාලෙදි මෙහෙම වෙනවා කියලා කිව්වොත් අන්න එයාවට මිනිස්සු කොට නැගෙනවා. මිනිස්සුන්ට ඕන ඒ වගේ දෙයක් අහගන්න. හැබැයි පින්වත්නි ඒක නෙමෙයි අපි ඒ කියන්නේ දැන් ඒ කාලෙත් ඕක තිබිලා තියෙනවා. ඒ කියන්නේ සත්‍යක කියන කෙනාවටත් ඒ අර සත්‍යක කියන්නේ රූපේ මම කියලා කෙනෙක් ඉන්නවා, වේදනාවේ මම කියලා කෙනෙක් ඉන්නවා, සංඥාවේ මම කියලා කෙනෙක් ඉන්නවා, සංස්කාරයේ මම කියලා කෙනෙක් ඉන්නවා, විඥානයේ මම කියලා කෙනෙක් ඉන්නවා. එතකොට මේ මතය වටා ගොඩක් පිරිසක් අනුගාමිකව බිහි වෙලා තියෙනවා. එතකොට මේ අනුගාමිකයොත් එක්ක එකතු වෙලා මේ සත්‍යක ඉන්දියාවේ තැනින් තැන ගිහිල්ලා වාද පවත්වලා අනිත් අයව පරාජය කරනවා. මොකද අනිත් අය ධර්මයේ දන්නේ නැති මිනිස්සු අර වචනයෙන් පරාජය කරන්න ලේසියිනේ. රූපේ මම කියලා කෙනෙක් ඉන්නවා මෙහෙමයි කියලා. ඉතින් මේ විදිහට දවසක් ඉන්නකොට සත්‍යකට හම්බ වෙනවා අස්සජි මහරහතන් වහන්සේ. අස්සජි මහරහතන් වහන්සේගෙන් අහනවා මේ ඔබගේ ශාස්ත්‍රුන් වහන්සේ මොකද්ද දරන මතය? ඔබේ ශාස්ත්‍රුන් වහන්සේ අනුගමනය කරන්න. ඒ කියන්නේ ඒ වගේ අහනවා මේ ඔබගේ ශාස්ත්‍රුන් වහන්සේ අනුගමනය කරන මතය මොකද්ද? ශ්‍රාවකයන් මොකද්ද දේශනා කරන මතය? එතකොට අස්සජි මහරහතන් වහන්සේ කියනවා මේ භාග්‍යවතුන් වහන්සේ රූපේ මම කියලා කෙනෙක් නැහැ. වේදනාවේ මම කියලා කෙනෙක් නැහැ. සංඥාවේ මම කියලා කෙනෙක් නැහැ. සංස්කාරවල මම කියලා කෙනෙක් නැහැ. විඥානේ මම කියලා කෙනෙක් නැහැ කියන මතය තමයි ඉන්නේ. ඒක තමයි ශ්‍රාවකයන්ට දේශනා කරන්නේ. එතකොට සත්‍ය කියනවා මම අහන්න ඕනේ නැති එකක් තමයි ඇහුවේ. ඒ කියන්නේ සත්‍යක හිතන්නේ ඒක එයාගේ මතයට ප්‍රතිවිරුද්ධයිනේ. එතකොට ඒක බුදුරජාණන් වහන්සේ දෘෂ්ටියක ඉඳගෙන අනිත් අයව දෘෂ්ටිගත කරනවා කියන එක තමයි සත්‍යකට හිතෙන්නේ. හැබැයි ඇත්තට වෙන්නේ ඒක අනිත් පැත්ත. ඉතින් සත්‍යගේ අනිත් පිරිසත් එක්ක එකතු වෙලා බුදුරජාණන් වහන්සේ නිවැරදි කරන්න හිතාගෙන දැන් බුදුරජාණන් වහන්සේ හම්බෙන්නේ නැහැ. ඒ අද්දි කියන ඉතින් දැන් ඇත්ත කිව්වට පස්සේ බුදුරජාණන් වහන්සේට දාඩියක් දායිද අර පිරිසවත් එක්ක යන්නේ. දැන් පිරිස ඉස්සරහා බුදුරජාණන් වහන්සේව එහෙම බුදුරජාණන් වහන්සේට එහෙම පෙන්වුවොත් රූපේ සත්‍ය පුද්ගලයෙක් ඉන්නවා කියලා. එතකොට එයා තව තවත් අර මාන්නේ වැඩි දියුණු වෙනවා. එතකොට පිරිසගේ පිළිගැනීම තියෙනවා. එතකොට මේවත් බලාපොරොත්තුෙන් තමයි මේ සත්‍ය කියන්නේ බුදුරජාණන් වහන්සේව අර දෘෂ්ටියෙන් ගලවන්න හිතාගෙන. එතකොට බුදුරජාණන් වහන්සේ ගාවට ගිහිල්ලා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගෙන් අහනවා බුදුරජාණන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ දරන මතය මොකක්ද කියලා. එතකොට භාග්‍යවතුන් වහන්සේ කියනවා මේ රූපේ සත්‍ය පුද්ගලෙක් නැහැ, විඥානේ, වේදනාවේ, සංඥාවේ, සංස්කාරේ මේ පංචස්කන්ධේ සත්‍ය පුද්ගලෙක් නැහැ කියලා තමයි මම අනුගාමිකයන්ට දේශනා කරන්නේ. එතකොට මේ විදිහට කිව්වට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා සත්‍යක මොකද්ද දරන මතය? සත්‍ය කියන මම දරන්නේ භාග්‍යවතුන් වහන්සේ රූපේ සත්‍ය පුද්ගලෙක් ඉන්නවා. ඒ කියන්නේ රූපේ මම ඉන්නවා, වේදනාවේ මම ඉන්නවා, සංඥාවේ මම ඉන්නවා, සංස්කාරවල මම ඉන්නවා, විඥානේ මම ඉන්නවා. මම විතරක් නෙමෙයි මේ අනුගාමිකයොත් දරන්නේ මේ මතය කියලා තමන්ගේ පිරිස පෙන්වනවා.
ඉතින් අන්තිමේ මෙතනදී අපිට බුදුරජාණන් වහන්සේගෙන් ගන්න දෙයක් තියෙනවා. මොකද්ද? මේ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ ඒ කියන්නේ මාන්නෙන් මත් වෙච්ච කෙනෙක් නම් එයාව කොහොමද দমনය කරන්නේ? දැන් ඇත්තටම පින්වත්නි මේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ කියන්නේ මේ ඔබේ පිරිස නෙමෙයි ඔබ දරන මතය මොකද්ද කියලා අර යාවම ફોકસ කරලා යාටම මේක මේ මතේ වැරදි මතේ ඛණ්ඩනය කරගන්න යාටම ඒක පිළිගන්න දීලා තමයි ඊට පස්සේ එයා ඒ මතේ ඒ කියන්නේ යථාර්ථය පෙන්වලා දෙන්නේ. ඊට පස්සේ අහනවා මේ පිරිස නෙමෙයි ඔබ දරන මතය මොකක්ද? ඊට පස්සේ සත්‍ය කියන මම දරන්නේත් ඒ මතය. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ බලන්න පින්වත්නි මේ බුදුරජාණන් වහන්සේ නමක් සාමාන්‍යයෙන් ඒ කියන්නේ සාමාන්‍ය මිනිස්සුන්ට ලං වෙන්නවත් බැරි සමහර දරුණු සත්තු පවා සමහරවිට එක වචන කීපයකින් দমনය කරනවා. එතකොට අඟුලිමාල වගේ මිනිස්සුන්වත් වචන කීපයනේ පින්වත්නි. එතකොට ඒක තමයි බුදුරජාණන් වහන්සේ නමකගේ සුවිශේෂී ගුණය. එතකොට එක ගුණයක් වෙන්නේ. එතකොට මේ වෙලාවෙත් බුදුරජාණන් වහන්සේ මේ සත්‍යකව අච්චර පිරිසක් එකතු කරගෙන ඉඳපු සත්‍යකගේ මතය නැති කරන්න යථාර්ථය පෙන්වලා දෙන්න එක උදාහරණයක් ගෙනල්ලා දක්වනවා. මොකද්ද? ඉන්දියාවේ ඉන්නවනේ පින්වත්නි දැන් ඒ කාලේ රජවරු ඉන්දියානේ. ඒ කියන්නේ ඉන්දියා කොසල් රජතුමා ඊට පස්සේ අජාසත් රජතුමා මේ වගේ ඉන්දියානේ. එතකොට අහන්නේ මේ රජවරුන්ට ඒගොල්ලන්ගේ රාජ්‍යයේ හොරකම් කරන අයට දඬුවම් කරන්න, එතකොට හිස ගසා දාන්න, ඒ වගේ කරලා තමන්ගේ රාජ්‍ය තමන්ගේ පාලනේ තියාගන්න පුළුවන් දහන. එතකොට සච්චික කියන ඔව් ඇත්තටම එහෙම පුළුවන් පින්ගන්න. ඉතින් එහෙම පුළුවන් කිව්වට පස්සේ බුදුරජාණන් වහන්සේ අහන ඊළඟ ප්‍රශ්නේ තමයි එහෙම පුළුවන් නම් මේ රූපය ඔබගේ පාලනේ තියාගන්න පුළුවන්. දැන් සත්‍ය කියන්නේ පින්ගන්නේ පොඩ්ඩක් නෙමෙයි ටිකක් වයසක කෙනෙක්. එතකොට මේ වයසක කෙනාගේ මෙහෙම රූපේ වසඟේ තියාගන්න පුළුවන්ද කියලා ඇහුවාම එයා කිව්වොත් පුළුවන් කියලා. දැන් සත්‍ය කල්පනා කරනවා දැන් පුළුවන් කිව්වොත් ඇයි ඊට පස්සේ අහන්න පුළුවන් ඇයි අර ලිච්ඡවීන් වගේ ලස්සන වර්ණයක් තියාගෙන ශරීරය තියාගන්න බැරි. දැන් එහෙම තියාගන්න බෑ කිව්වොත් මොකද වෙන්නේ? සත්‍යක අර ඉදිරිපත් කරපු මතයෙන් පරාජයටපත් වෙනවා. දැන් සත්‍යක තුෂ්ණිම් භූතව කල්පනා කරනවා මොකද්ද දෙයිනේ ඊළඟට කියන්නේ. ඒ වගේ කල්පනා කරන්න හිතේ. තුෂ්ණිම් භූතව ඉඳලා තියෙනවා. ඊට පස්සේ දෙවණියටත් අහනවා. දෙවණි පාරත් අහනවා. තුන්වෙනි පාරත් අහනවා. ඊට භාග්‍යවතුන් වහන්සේ නමක් තුන් පාරකට වැඩිය කෙනෙක්ගෙන් දෙයක් ඇහුවොත් ඒ කෙනා උත්තර නොදී ඉඳියොත් එයාගේ ඔළුව සත්කටකට පැලෙනවා. ඉතින් මේ වෙලාවේ ශක්‍ර දෙවියන්දයා යක්ෂ වෙසක් මවාගෙන පොරවක් මේ අමෝරාගෙන ඉන්නා වගේ රූපයක් මවාගෙන ඉන්නවා දැන් සත්‍යක ඉස්සරහ. මේක පේන්නේ සත්‍යකට විතරයි. එතකොට සත්‍යක අන්තිමේදී පිළිගන්නවා රූපය තමන්ගේ වසඟේ තියාගන්න බෑ. රූපය මම කියලා කෙනෙක් පනවන්න බෑ කියලා. ඇත්තටම පින්වත්නි රූපය කියන්නේ දැන් අපි රූපය මම කියලා හිතන් ඉඳියට දැන් රූපේ කොහොමද අපි එහෙම පනවන්නේ? ඒ කියන්නේ දැන් තියෙන රූපය නෙමෙයි ඔයගොල්ලන්ට පොඩි කාලේ තිබ්බේ. කුඩා කාලේ තිබ්බේ. එතකොට ඔබ කියන කෙනා ඉඳී කුඩා කාලේද දැන්ද? එතකොට දැන් තියෙන රූපෙත් වෙනස් වෙනවා වයසට යද්දී. එතකොට දැන් තියෙන රූපෙත් නැති වෙනවා. එතකොට වෙනම රූපයක් හටගන්නවා. එතකොට ඔතනින් කොයි කැලේටද මම කියලා කියන්නේ? පින්වත්නි ඔහොම නෙමෙයි චිත්තක්ෂණ 17න් 17 මේ රූපය වෙනස් වෙනවා. එතකොට මේක අපිට අර පේන්නේ අර දීර්ඝ කාලයක් බැලුවට පස්සේ වෙනස් වීම අපිට ප්‍රකටව පේන්නේ. නමුත් මේක චිත්තක්ෂණ 17න් 17 වෙනස් වෙනවා. ඒ නිසායි අපි උදේට කාලා ඒ කියන්නේ උදේට කනවා කියන්නේ අපි ආහාර දාලා මේකේ ශක්තිමත් රූප කලාප ඇති කරගන්නවා. අර ඊට පස්සේ දවල් වෙද්දී ආයි මේ රූප කලාප ටික නිරුද්ධ වෙලා ආයි දුර්වල රූප කලාප ටිකක් හට ගන්නවා. ඊට පස්සේ ආයි දවල්ටත් කනවා. එතකොට මේක වසඟේ තියාගන්න පුළුවන් නම් අපිට පුළුවන් ඉන්න එපා එකපාරක් කන්න දුන්නා දැන් මම නිදහස් ඉන්නවා කියලා ඉන්න. එහෙම බෑනේ අපි අද කන්න දීලා දැන් මෙච්චර කාලයක් කන්න දුන්නා කියලා අදින්න නිකන් ඉන්න බෑනේ. ඒකත් දෙන්න ඕන. ඒක තමයි ස්වභාවය. ඉතින් ඊළඟට හටගන්නේ මොන රූප කලාපයක්ද කියලා අපි දන්නේ නැහැ. ඒ කියන්නේ පිළිකා හැදෙන්න පුළුවන්. ඊට පස්සේ අංශභාගය හැදෙන්න පුළුවන්. පැත්තක් පණ නැති වෙන්න පුළුවන්. එතකොට මේ රූපය කියන එක ඇතුළාන්තයෙන් උනත් ධාතු කිපිලා විකෘති භාවයටපත් වෙන්න පුළුවන්. බාහිර හේතු නිසා. ඒ කියන්නේ අපි අලියෙක් කෙනෙකුට දුවන්නේ. අලියා ගැහුවට පස්සේ දැන් රූපේ එක විදිහකට තියෙනවා නම් අපේ පාලනේ තියෙනවා අපි දුවන්න ඕනේ නැහැ. අලියා ගැහුවත් එක විදිහකට තියෙනවා. වැඩේ වෙන්නේ දැන් අලියා ගැහුවොත් අපි
මේ රූපය වෙන් වෙලා ඒ කියන්නේ කොටස් වෙන් වෙලා විඥානය හටගන්න බැරි තත්යකටපත් වෙනවා. ඒ නිසා අපිට මේ රූපය ආරක්ෂා කරගන්න ලොකු එෆර්ට් එකක් දාන්න වෙලා තියෙනවා. කියන්නේ අපි ලොකු දුකක් විඳිනවා මේ රූපයත් එක්ක. ඒ කියන්නේ මේක දවස ගානේ නාවනවා. මොකද අද නැවුවට මේ වැඩක් නෑ. ආයි හෙට වෙද්දි මේක දුකද ගහනවා. තේරුණාද? ඉතින් මේ වගේ අපි මේ රූපයත් එක්ක පුදුම දුකක් විඳිනවා. අපි දන්නේ අපිට ඒක අර බුදු දහමෙන්ට එන්න කලින් ඒක එච්චර තේරෙන්නේ නෑ. නමුත් ආවට පස්සේ තේරෙනවා ඇත්තටම දෙයිනේ අපි පුදුම දුකක් මේ රූපයත් එක්ක විඳින්නේ. මේ අනිත් වෙන රූපයක් පෝෂණය කර පුදුම ඇත්තටම පුදුම කට්ටක්නේ කන්නේ කියලා අපිට හිතෙන්න පුළුවන්. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ දැන් ආයි ඉපදුනොත් ආයි ওই දුක විඳින්න එපා. මිනිස්සෙක් වෙලා ඉපදුනත් මිනිස්සෙක් වුණොත් ටිකක් හරි ලේසි මේ ටික කරගන්න. නමුත් සත්වෙක් වෙලා ඉපදුනොත් අපි බලන්නකො පින්වත්නි මේ අපි සත්වෙ දැක්කත් සමාන කරලා මිනිස්සු ගල් වලින් ගහලා නිදාසේ ඉන්නවත් නැහැ මේ සත්යන්ට. ඉතින් තුවාලයක් වුණොත් බෙහෙත් දාගන්නද? ඒත් නැහනේ. ඉතින් මේ වගේ දැන් සතර අපායට වැන්නොත් ඊට පස්සේ වෙන කොහේ ඉපදුනත් ආයි මේ රූපත් එක්ක අපි විඳින්නේ ලොකු දුකක් විඳිනවා. ඊට පස්සේ දැන් සත්‍යක දැන් රූපේ මම කියලා කෙනෙක් පණවන කෙනෙක් නෑ කියලා පිළිගත්තට පස්සේ ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අහන්නේ වේදනාවෙත් ඒ විදිහට තමන්ගේ වශයෙන් තියාගන්න පුළුවන්. දැන් ඒකත් කල්පනා කරාට පස්සේ සත්‍යකට තේරෙන්නේ ඒකත් වශයෙන් තියාගන්න බෑ. එහෙම තියාගන්න පුළුවන් නම් ඇත්තට පිටකල් දැන් හිතන්නකෝ ඕගොල්ලෝ අඹ කන්න කැමති කියලා. අඹ කන්න කැමති කියලා දැන් ඒ වගේ ගෝණියක් ගහලා දෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ආයි අඹ ගෙඩියක් දැක්කත් එපා වෙන තරමට ඒ රසයත් එපා වෙනවා. ඒ වේදනාව එපා වෙනවා නේද? ඉතින් ඒක තමන් කැමති නම් අපිට පුළුවන් ඉන්න බෑ එක දිගට කන්ටිනියු තියාගන්න. දැන් උදාහරණයක් විදිහට අපි එකපාරක් අඹ ගෙඩියක් කෑවට පස්සේ වේදනාව ඇති කරගන්න ඕන නම් ආයි කන්න එපා. නැතුව අපේ ඇතුළාන්තයෙන් ඒක ඇති කරගන්න බෑනේ. හැබැයි මෙතන මම කියලා කෙනෙක් ඉන්නෝ නම් ඒ වේදනාව අපිට මොකුත් බාහිර මොකුත් නැතුව ඇති කරගන්න පුළුවන් වෙනවා. තමන් කැමති වෙලාව. කැමති වෙලාව පවත්වා ගන්න පුළුවන් වෙන්න ඕනේ. නමුත් වැඩේ වෙලා තියෙන්නේ මේක චිත්තක්ෂණයෙන් චිත්තක්ෂණය වෙනස් වෙනවා. ඊළඟට හටගන්න වේදනාව මොකද්ද කියලාත් අපිට තේරුම් ගන්න බෑ. අපි කැමති වුණත් අකමැති වුණත් දුක් වේදනා හට ගන්නවා. සැප වේදනා පවත්වා ගන්නත් බෑ. ඉතින් මේකත් එක්ක අපි අසරණ වෙලා තියෙන මානෙදිට. ඒ කියන්නේ අපිට දුක් වේදනා වලින් තොර වෙලා සැප වේදනාවක් විඳින්න අපිට අමතර වෙහෙසක් දරන්න වෙලා තියෙනවා. ඒ කියන්නේ හිතන්නකෝ දැන් ඔයගලන්ට දහඩිය දානකොට දුකක් නේක. එතකොට ඒකෙන් සැප වේදනාවක් ගන්න නම් අපි AC එකක් හෝ ෆෑන් එකක් හෝ දා ගන්න ඕනේ. එතකොට ඒවා ගන්න අමතරව දැන් ඒවා නිකන් හම්බෙන්නේ නැහැ නේ. මුදල් වැය කරන්න ඕනේ. මුදල් හම්බ කරන්න ජොබ් එකක් කරන්න ඕනේ. එතකොට මේක තුල අපි පුදුම දුකක් විඳිනවා මේ සැප වේදනාවන් කන්ටිනියු කරන්නේ. සැප වේදනාවන් අපේ ජීවිතයට ළඟා කරගන්න. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ අනිත්‍ය වෙන වේදනාවන් වල එහෙනම් අපිට සැපයක් හොයාගන්න බෑ කොහෙවත් ස්ථිර සැපයක්. සැප තියෙනවා නමුත් ස්ථිර සැපයක් හොයාගන්න බෑ. ඒ නිසා මේ සැප හොයන එක පැත්තකට දාලා සැප වේදනා හොයන එක පැත්තක දාලා මේ යථාර්ථයට අනුගත වෙන්න. ඒකෙන් කියන්නේ නෑ මේ කන්නේ නැතුව නාන්නේ නැතුව ඉන්න කියලා. ඒවා කරන ගමන් මේකේ යථාර්ථයට අනුගත වෙන්න. කියන්නේ කිසිම දෙයක ආයි දැන් හොඳ අඹ ගෙඩියක් කෑවට පස්සේ ඒක ආයි කන්ටිනියු කරන්න හිතාගෙන ඉන්න එපා. ඒක ඒ වෙලාවට ඒක ඉවර වෙන බව දකින්න. ඒ කියන්නේ ඒක ආයි විඳීමේ ආසාව ඇති කරගන්න එපා. තේරුණාද? මොකද ඒ වෙලාවෙම වේදනාව නිරුද්ධ වුණා. ආයි හම්බුනොත් කන එක වෙනම දෙයක්. නමුත් ඒක විඳීමේ ආසාවෙන් මම හෙටත් මේක කනවමයි කියලා හිතාගෙන ඉඳියොත් එතන පින්වත්නි ආයි වේදනාවට තණ්හාවක් ඇති වෙනවා. ඊට පස්සේ හිතන්නකෝ එදාට හම්බුනේ නැහැ කියලා. එතකොට දුක් වෙන්න වෙනවා දෙයියනේ. අද හම්බුනේ නැහැ නේ වේදනාව ඇති කරගන්න. කියලා දුක් වෙන්න වෙනවා. තේරුණාද? ඔබ වේදනාවට වටිනාකම් දෙන ප්‍රමාණය අනුවට ඒ කියන්නේ සැප වේදනාවන් වලට වටිනාකම් දෙන ප්‍රමාණයට අනුව ඔයගලන්ට ආයි ඒවා කන්ටිනියු කරන්න ඒවට වෙහෙසෙන්න වෙනවා. ඊට පස්සේ ඒවා නොලැබුණාම පසුතැවෙන්න වෙනවා. දුක් වෙන්න වෙනවා. ඉතින් මෙහෙම වෙනස් වෙන වේදනාවන් වලට වසඟේ පවත්වා ගන්න බැරි වේදනාවන් වලට කොහොමද මම කියලා කෙනෙක් පණවන්නේ? මම කියලා කෙනෙක් පණවන විදියක් නැහැ. ඊට පස්සේ සංඥාව. පින්වත්නි සංඥාවන් අනිත්‍ය වෙනවා කියන එක පින්වත්නි මාරම විදියට ඒ කියන්නේ ඕගොල්ලෝ අද පාඩම් කරලා ගිහිල්ලා හෙට එක්සෑම් එක ලිව්වොත්
අද පාඩම් කරන ටික හෙට ඔක්කොම මතක නෑනේ. එක්සෑම් එකේ සමහර කාලවල ප්‍රශ්න දකිද්දි මේක කොහේ හරි මේක පාඩම් කරා වගේ මතකයි. නමුත් ඒ ඒක මතකෙට එන්නේ නෑ. සංඥාව අනිත්‍ය වෙලා. එහෙම පුළුවන් නම් ඒ සංඥාව නිත්‍යව තියාගන්න පුළුවන් නම් අපිට පුළුවන් වෙනවා එකපාරින් පාඩම් කරාට පස්සේ ආයි අමතක වෙන්නේ නැතුව තියාගන්න. ඒ සංඥා ටික. හැබැයි එහෙම බෑනේ. අපි අදත් පාඩම් කරලා හෙටත් පාඩම් කරලා ආයි ඒ ටිකම තව මාසෙකින් බලලා එහෙමනේ පාඩම් කරන්නේ. එතකොට ඇයි මේ කරන්න වෙලා තියෙන්නේ? අර සංඥා අනිත්‍ය වෙන නිසා. මේ උදාහරණයක් දෙන්න. එතකොට ඒ අනිත්‍ය වෙන සංඥාවකට අපිට පුළුවන් ද මම කියලා කෙනෙක් පනවන්න එතන. මගේ වසඟේවත් නැතිකොට ඒ කියන්නේ වසඟේවත් පවත්වා ගන්න බැරුව කොහොමද මම කියලා කෙනෙක් පනවන්නේ? ඊට පස්සේ සංස්කාර කියන්නේ ආදරය, තරහව, වේදනාව, සංඥා වුණා ඉතිරි චෛතසික ටික. එතකොට දැන් උදාහරණයක් විදිහට ගත්තාම අඟුලිමාල මහරහතන් වහන්සේ. දැන් රහත් වෙන්න කලින් මොකද වුනේ? රහත් වෙන්න කලින් මිනී මැරුවා. එතකොට දේශ සහගත සිත් ඇති වුණා. එහෙමනේ තිබ්බේ සංස්කාර වල. එතකොට බුදුරන් වහන්සේගෙන් ධර්මය ශ්‍රවණය වුණාට පස්සේ යථාර්ථය අවබෝධ වුණාට පස්සේ මොකද වුනේ? ආයි කවදාවත් ඒ දේශ සහගත සිතුවිලි ඊට පස්සේ මිනිස්සු මරන්න යෑම ඒවා සිද්ධ වුණේ නැහැ. එතකොට එතන වෙලා තියෙන්නේ සංස්කාර ආයි සංස්කාර තිබ්බ සංස්කාර වෙනස් වෙලා තියෙනවා. නැතරම නැති වෙලා තියෙනවා. එතකොට ඒ තිබ්බ සංස්කාර නැතිවීම තුළ අඟුලිමාල මහරහතන් වහන්සේ නැති වුණේ නැහැ. තේරුණාද? එහෙනම් දැන් දේශය නැතිවීම තුළ ඒකේ දැන් සංස්කාර වල මම කියලා කෙනෙක් ඉන්නවා. දේශය නැති වුණාට පස්සේ එහෙනම් අඟුලිමාල මහරහතන් වහන්සේ නැති වෙනවා. මං හිතනවා මං කියන එක පින්වතුන්ට තේරෙන්නේ නැති කියලා. ඒ කියන්නේ සංස්කාර දැන් උදාහරණයක් විදිහට අද අපි දෙයකට කැමති වෙලා ගෙනාවට පස්සේ හෙට අපිටම ඒක දැක්කම අකමැත්තක් ඇති වෙනවා. එතකොට ඒ අර ලෝභය කියන දේ වෙනස් වෙලානේ. ඒකට තියෙන එතකොට ඒ වෙනස් වීම තුළ එතකොට මම කියලා කෙනෙක් පණවන්නේ අර ලෝභය ඇති වෙච්ච සිතටද සංස්කාර වලටද නැත්නම් දැන් ඒකට අකමැත්තක් ඇති වෙන සිතට ඒ සංස්කාර වලට. එතකොට මේක එහෙමනම් අපිට පුළුවන් වෙනවා පින්වත් එක දෙයක් ගිනාවට පස්සේ ඒ දෙයට ආසාව ඇති වුණොත් ඒක නොනොත්තා තියාගන්න. හැබැයි එහෙම බෑනේ පින්වත්. අද ආසාව ඇති වෙන දේ හෙට වෙද්දි ඒක එපා වෙනවා. එතකොට එහෙම තමයි ස්වභාවය. ඒක තමයි ස්වභාවය. ඉතින් අද පෞල් ප්‍රශ්න ඇති වෙන්නේ නිසා එතකොට විවිධ නඩු ඇති වෙන්නේ නිසා. ඉතින් මේවට හේතු වෙන්නේ මේ සංස්කාරවල වෙනස් වීම. ඒ සංස්කාර වෙනස් වෙද්දී ඉතින් මිනිස්සුන්ට මිනිස්සුන්ගේ පාලනයක නැහැ. මම කියලා කෙනෙක් පනවන්න බෑනේ. ඒකට වෙනස් වෙද්දී ඒකට අර උදාහරණයක් විදිහට දැන් මේ වටාත්තට මම කැමති වෙලා මේක ගෙනාවට පස්සේ මට මේක ටික කාලෙකින් එපා වුණොත් මම වෙන වටාත්තකින් මගේ කුෂ්ඨය කහ ගන්න බලනවා. හැබැයි ඒ වටාත්තත් ටික කාලෙකින් එපා. තේරුණා? ඒ අර සැප ඒ කියන්නේ මේ ඒ ආදරේ වගේ ලෝභය කියන සංස්කාරය දැන් වෙනස් වෙන හින්දානේ එහෙම කරන්නේ. හැබැයි කවදාවත් ඒක ඇති වෙන්නෙත් නැහැ. ඒ කියන්නේ අපිට ඒක පිරිමහන්න බෑ සත්‍යයට. බුදුරණන් වහන්සේ කියනවා කහවණු වැස්සක් වැස්සත් සත්‍යයේ මේ ලෝභයේ අඩුවීමක් වෙන්නේ නැහැ. එතකොට ඒ වගේ ඔබටත් මේක යථාර්ථය අවබෝධ කරගෙන ඒ කියන්නේ මේක එහෙම වෙනස් වෙන සංස්කාරයකට මම කියලා කෙනෙක් පණවන්න බෑ කියලා තේරුණාට පස්සේ ඒ සංස්කාර වලට දෙන වටිනාකම. ඒ කියන්නේ බාහිරයේ තියෙන මේ වගේ සංස්කාර වෙනස් වෙන සංස්කාර. එතකොට ඒගොල්ලන්ගේනොත් අර ස්ථිර ආදරයක් රැකවරණයක් එහෙම බලාපොරොත්තු වෙන්නේ නැහැ. එතකොට ඒගොල්ලෝ එහෙම වෙනස් වෙනවා නම් අපි කොහොමද බලාපොරොත්තු වෙන්නේ එහෙම? එතකොට අන්න යථාර්ථයට මුහුණ දෙනවා, අනුගත වෙනවා. ඒ අනුගත වීම තුළ ඔයගලන්ට සමහරක් වෙලාවට ඔබ විශ්වාස කරන් ඉන්න කෙනෙක් එකපාරට විරුද්ධ වෙනවා. ඔයගලන්ට පුදුමයක් නැහැ. ඔයගොල්ලෝ දන්නවා මේ සංස්කාර කියන එක වෙනස් වෙනවා. ඔයගොල්ලෝ ඒකට අනුගත වෙලා ඉන්නේ. ඊට පස්සේ ඒ වෙනස් වෙන එකට මම කියලා කෙනෙක් පනවන්න බෑ. මගේ වසඟේ නැහැ. ඉතින් මේ විදිහට මේ සංස්කාරات වෙනස් වෙන කියන එක මගේ පාලනයක නැහැ කියලා මම කියලා කෙනෙක් පනවන්න බෑ කියන එක ඊට පස්සේ සත්‍යක පිළිගන්නවා. ඊට පස්සේ විඥාණය. දැන් එතකොට පින්වත්නි මේ විඥාණය කියන එකට වැඩි කතන්දර ඕනේ නැහැ. මේ බණ එක අහන ඩිවයිස් එක ඔයගොල්ලෝ පැත්තකින් තිබ්බොත් ඔයගලන්ට පුළුවන් ද මේ ශබ්දය ඇහෙන සිත කන්ටිනියු කරගන්න. ඒ කියන්නේ මේ ධර්ම දේශනාව ඇහෙන
ශබ්ද ටික අහගන්න පුළුවන් දේ ඩිවයිස් එක නැතුව. මේ රූපය බලන එක ඒ ඩිවයිස් එක නැතුව ඔයගලන්ට දිගටම කරගෙන යන්න පුළුවන්. එහෙම බෑනේ පින්වත්. මේක ඩිවයිස් එක අයින් කරපු ගමන් මේ සියල්ලම නැති වෙලා යනවා. ආයි බලන්න ඕන ආයි ඩිවයිස් එක අරගෙන ඒක දිහා බලාගෙන තමයි ඒක ඇහෙන දේ ඊට පස්සේ පේන දේ බලාගෙන ඉන්නේ. නැතුව බෑ. ඉතින් එතකොට එහෙමනම් විඥානේ අපේ පාලනයක නැනේ. ඒ කියන්නේ අපිට පේන දේ බලන් ඉන්න වෙලාව අපි කැමති වුණත් අකමැති වුණත් ඇහෙන දේ අහන් ඉන්න වෙලාව. එතකොට ඒකට කොහොමද මම කියලා කෙනෙක් පනවන්නේ? මගේ වසඟේවත් නැතිකොට. වසඟේ තබා ගන්නවත් බැරිකොට කොහොමද මම කියලා කෙනෙක් එතනට පනවන්නේ? ඉතින් පින්වත්නි මේ පංචස්කන්ධයේ යථාර්ථය තේරුම් ගත්තොත් කෙනෙක් ඒ කෙනා මේ බුද්ධ ශාසනයේ කළ යුතු දෙයක් කරගත්තා වෙනවා. ඒ කියන්නේ ඒක තමයි කරගන්න ඕන මේ බුද්ධ ශාසනයේ. මොකද එතනින් එහා ගිහිල්ලා පින්කම් විතරක් කර ඉඳපු පළියෙන් කෙනෙක්ට නිවන් දකීවා කියලා ප්‍රාර්ථනා කරොත් එහෙම නිවන් දකින්න බෑ පින්වත්. එහෙම පුළුවන් නම් ඔයගොල්ලෝ අද ලංකාවේ ඉන්න බහුතරයක් නිවන් දැකලානේ. ඒ කියන්නේ ඒගොල්ලෝ කරන්නේම ආමිෂයම දෙයක් කරලා නිවන් දකීවා කියලා ප්‍රාර්ථනා කරන එක. නමුත් එහෙම ප්‍රාර්ථනාවෙන් විතරක් නිවන් දකින්න බෑ. ඉතින් දැන් මේ ටික මේ පංචස්කන්ධේ මම කියලා හිතාගෙන ආපු සත්‍යක දැන් අවසානයේ පිළිගත්තා. මේ පංචස්කන්ධේ මම කියලා පනවන කෙනෙක් නෑ කියලා. එතකොට ඊට පස්සේ බුදුරණන් වහන්සේ දැන් සත්‍යක ආයේ බුදුරණන් වහන්සේට දහඩියක් දායි මම මේ මත ඉදිරිපත් කරාම කියලා. එතකොට සත්‍යක දැන් බුදුරණන් වහන්සේ දැන් සත්‍යකේ මාන්නේ බිඳින්න දැන් සිවුර ඈත් කළා මේ පෙන්න මේ සත්‍යක මේ මට නම් දහඩිය පොඩ්ඩක්වත් දාලා නැහැ මේ ඔබගේ නම් හැබැයි නළලෙන් පටන් ගත්තාට පස්සේ බිමට වැටෙනකම්ම මේ දහඩිය බේරනවා කියලා බුදුරණන් වහන්සේලා ඒ සත්‍යකේ මාන්නය බිඳලා ඊපස්සේ යථාර්ථය අවබෝධ කරලා දෙනවා. ඉතින් පින්වත්නි බුදුරජාණන් වහන්සේ නමක් පින්වත්නි නිකරුණේ හැරෙන්නේවත් නැති වුණාම හැරෙන්නේත් හේතුවකටනේ. එතකොට මේ දේශනා කරන දෙයක් අපිට බොරුයි කියලා අහක දාන්න බෑ. මොන දේ වුණා බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනේ එක කොම්බුවක්වත් අහක දාන්න දේවල් නැහැ පින්වත්. ඉතින් ඒ දේවල් වලට අපිට අනුගත වීමක් හැරෙන්න වෙන මේ බුදුරජාණන් වහන්සේ ඉදිරියේ දන ගහනවා ඇරෙන්න අපිට ඒකට එහා ගිහිල්ලා ඒකට අනුගත නොවී ගිහිල්ලා අපිට කරන්න දෙයක් නැහැ පින්වත් මේකේ. එහෙම උත්සාහවත් වෙච්ච උදාහරණයක් විදිහට මයිකල් ජැක්සන් කොච්චර ඒ රූපය මේන්ටේන් කරන්න කොච්චර දේවල් කරාද. හැබැයි යා අන්තිමේදී මැරුණානේ. මරණයට පත් වෙන්න සිද්ධ වුණා. ඒ කියන්නේ ඒක හැමෝටම පොදුයි. අඩුම මේ ධර්මතාවයන් ප්‍රකාශ කරන බුදුරජාණන් වහන්සේගේ පව අද තියෙන ධාතුන් වහන්සේ. අපි මේ දල්දා මාලිගාවට ගිහිල්ලා වන්දනාමාන කරන්නේ. ඒ වගේ බුදුරජාණන් වහන්සේගේ ශරීරයේ තිබ්බ ධාතුන් වහන්සේලාට. ඉතින් බුදුරජාණන් වහන්සේටත් ඒ ධර්මතාවයන්ට මුහුණ දෙන්න වුණා නම් මොකද වසඟේ නැහැනේ පින්වත්නි. වසඟේ තිබ්බනම් අඩුම මේ ඉන්නවත් පුළුවන්. ඒ කියන්නේ මරණයටපත් නොවි තමන්ගේ වසඟේ තියාගෙන එහෙම ඉන්න පුළුවන් කමක් තියෙනවා. නමුත් ගංගා නම්ගගේ වැලිකැට ගන්න බුදුරජාණන් වහන්සේලා පහළ වෙලත් අද උන්වහන්සේලා සියලුම දෙනා පිරිනිවිල ඉවරයි. ඔබටත් තව අවුරුදු 100ක් ඇතුළත අපි හැමෝම මොකද වෙන්නේ? අපි අවුරුදු 100ක් ඇතුළත අපි හැමෝම මේකෙන් මේ මරණය කියන ධර්මතාවයට මුහුණ දෙනවා. එතකොට එහෙම මුහුණ දෙන්න පුළුවන් සම්භාවිතාව තියෙද්දී කියන්නේ 100%ක්ම සම්භාවිතාවය තියෙනවා. ඉතින් එහෙම තියාගෙන අපි කොහොමද මේ රූපය තියාගෙන අපි උදම් අනන්නේ කොහොමද? අපිට අම්මලා ඉන්නව තාත්තලා ඉන්නව දුව දරුවෝ ඉන්නව අපිට සල්ලි තියෙනවා අපිට යාන වාහන තියෙනවා කිය උදම් අනන්නේ කොහොමද? එහෙම උදම් අනන්න විදිහක් නැහැ. මොකද අපිට ඊළඟ මොහොතේ සියල්ලම දාලා යන්න පුළුවන්. දාලා යන්න වෙන්න පුළුවන්. අපිට එවෙන් සතුටු වෙන්න විදිහක් නැහැ. මොකද අපි හැමතිස්සෙම දුකක ඉන්නේ. ඒ කියන්නේ මේ ස්කන්ධ වලින් පෙළි ඉන්නේ. ඉතින් මේ ස්කන්ධ වලින් පෙළි ඉන්නකොට අපි කොහොමද මේ කුෂ්ඨයක් කනවා වගේ අනිත් වාහනයක් ගෙනල්ලා ගෙයක් හදලා ඒකෙන් සතුටු වෙන්න හදන්නේ. මේ වෙනස් වෙන සංස්කාරات එක්ක කොහොමද අපි සතුටක් හොයන්නේ? කොයි තැනද ඕගොල්ලෝ ඕගොල්ලන්ගේ ජීවිතේ නවත්ත ගන්න හදන්නේ? එහෙම නවත්ත ගන්න බැවින්. මේක දිගටම වෙනස් වෙයි යනවා. මේ නාම රූප ධර්මයන් මේ සියලුම දේවල් වෙනස් වෙවි යනවා. එතකොට ආයි අපිට පුළුවන් දැන් අපි පින්වත් මේ බුද්ධ ශාසනයක අපිට කරගන්න පුළුවන් දැන් අපිට හටගත්ත ස්කන්ධ ටික නිරුද්ධ කරන්න බෑනේ. ඒක නිරුද්ධ වෙනකන් අපිට ජීවත් වෙන්න වෙනවා.
එතකොට දැන් ආයි හටගන්න එක නවත්තා ගන්න පුළුවන්. ඒ වගේමයි දැන් මේකේ යථාර්ථය අවබෝධ කරගත්තට පස්සේ ඔයගොල්ලෝ අර දැන් ස්කන්ධ පීඩාවට අමතරව අමුතු බරකුත් ඔළුවේ තියන් ඉන්නවනේ අවිද්‍යාව හින්දා. අවිද්‍යාව තෘෂ්ණාව හින්දා. මේ වගේ කරුණු හින්දා. එතකොට අන්නේ බර බිමින් තියන්න පුළුවන් කමක් ලැබෙනවා මේ යථාර්ථය අවබෝධ කර ගැනීම තුලින්. තේරුණාද? මොකද රහතන් වහන්සේටත් රහත් උනායි කියලා ස්කන්ධ පීඩා නවතින්නේ නැහැ. මේ ජීවිතේ ජීවත් වෙනකම්ම ස්කන්ධ පීඩා තියෙනවා. මුගලන් මහරහතන් වහන්සේට හොරු පහර දුන්නා. එතකොට අඟුලිමාල මහරහතන් වහන්සේ රහත් වුණ අතර ගල් ඇවිල්ලා වැදුනා. එතකොට චක්කුපාල මහරහතන් වහන්සේගේ ඇස් හඳ වුණා. එතකොට ඒ ස්කන්ධ පීඩා තියෙනවා. නමුත් උන්වහන්සේලාගේ අර අපි වැඩියෙන් ඔළුවේ තියන් ඉන්න බර අවිද්‍යාව තෘෂ්ණාව තුලින් අපි අල්ලගෙන ඉන්න බර ටික ඒ ටික නිදහස් කරලා තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ පින්වත්නි අන්න ඒකට උත්සාහවත් වෙන්න ඕන. මොකද නැත්තම් මේ බරත් එක්ක ඔයගොල්ලෝ සසරට වැටුණොත් ආයි පින්වත්නි කවද්ද මේ බර බිමින් තියන්නේ? ආයි දිගටම යන්න එපා. බුද්ධ ශාසනයක හම්බ වෙන. ඒකෙදිත් ඔයගොල්ලෝ ආමිෂයකට පැත්තට විතරක් ඉඩ දීලා තිබ්බොත් ආයි එතනින් එතර වෙන්න හම්බෙන්නේ. මේ විදිහට දිගටම දුක් විඳ සසරට වැටෙන ස්කන්ධ ටිකක්. ඉතින් ඒ නිසා මේකේ යථාර්ථය අවබෝධ කරගන්න දවසකට විනාඩි 5ක් 10ක් හරි වෙන් කරලා පටන් ගන්න. ස්වාමීන් වහන්සේ මොනවද මේ ධර්ම දේශනා කිව්වේ? රූපේ මම කියලා කෙනෙක් නැද්ද? එතකොට මොකද්ද මේ මම කියන්නේ අපි හිතන් ඉන්නේ දැන් මම ඔබට හිතනනේ ඔතන ඉන්නේ ඔබ කියලා. එතකොට ඒ හිතන එක නැති කරගන්නේ කොහොමද? කොට ඇත්තටම මේකේ මම කියලා කෙනෙක් නැති කියලා තමන්ගේ පැත්තෙන් ප්‍රත්‍යක්ෂව අවබෝධ වෙනකම්ම මේ මාර්ගයේ ගමන් කරන්න. එතකොට තමයි ඔබට පුළුවන් වෙන්නේ නියම ආකාරයට මේ ධර්මය අවබෝධ කරගත්ත පිරිසක් බවට පත් වෙන්න. බුද්ධ ශාසනයේ අඩුම හුලඟක්වත් වැදිච්ච පිරිසක් බවට පත් වෙන්න. ඉතින් ඒ සඳහා තමයි මේ බුද්ධ ශාසනය ඔයගලන්ට වැදගත් වෙලා තියෙන්නේ. ඉතින් මේ පංචස්කන්ධයේ යථාර්ථය තේරුම් ගන්න පුළුවන් තරම් උත්සාහවත් වෙන්න. මොකද අපිට ස්ථීරව තියෙන පංචස්කන්ධ මේ වෙනකන් කොහෙවත් හම්බෙලා නැහැ. තියෙන්නෙත් නැහැ, ඇති වෙන්නෙත් නැහැ. ඉතින් ඔබයි කියලා හිතන් ඉන්න පංචස්කන්ධයත් වෙනස් වෙනවා හැරෙන්න වෙන දෙයක් වෙන්නේ නැහැ. ඒ වෙනස් වීමත් පින්වත්නි සැපදායක විදිහට වෙන්නේ නැහැ. හරිද? යන්න වයසට යන්න. එතකොට මුත්‍රා බට ගහගෙන එහෙම ඉන්න ගියාට පස්සේ තේරෙයි මේ සංස්කාරات එක්ක විඳින දුක තව තව වැඩි වෙගෙන එද්දී ජීවිතේ මොකද අද පන්සල් වල බැලුවාම ගොඩක් ඉන්නේ වයසක අය. වයසට ගියා. ඒගොල්ලන්ට අර ජීවිතය තුලින් මේක තේරෙනකොට ඒගොල්ලෝ සමහරක් වෙලාවට පරක්කු වැඩි. ඉතින් ඒ නිසා මේ පුළුවන් මේ ධර්මය ඇහෙද්දිම පුළුවන් තරම් ඉක්මනට ධර්මයට යොමු වෙන්න බලන්න. මේකේ කියන යථාර්ථය අවබෝධ කරගන්න බලන්න. යථාර්ථයට අනුගත වෙන්න බලන්න. මොකද මේක සියුම් දහමක්. මේ සියුම් දහම අවබෝධ කරගන්න වෙනම පැත්තකට ගිහිල්ලා කල්පනා කරන්න ඕන. විවේකයෙන් කල්පනා කරන්න. ඒ කල්පනා කිරීම තුළ තමයි ඔයගොල්ලන්ට මේ සියුම් දහම අවබෝධ කරගන්න පුළුවන්. ඒකට අනුගත වෙන්න පුළුවන් මනසක් හැදෙන්න. ඉතින් ධර්ම දේශනාව මෙතනින් සමාප්ත කරනවා. අද දවසේ මේ ධර්ම දේශනාව සඳහා දායකත්වය දරලා තියෙන්නේ මාලක සිල්වා සහ පවුලේ සියලුම දෙනාත් සුජීවත සිටින සිරිනි මෙන්ඩිස් මහත්මිය සහ පවුලේ සියලුම දෙනාටත් මාලක සිල්වා මහත්මයාටත් මේ භවයේදී මුතුන් මාර්ගඵල අවබෝධය පිණිසම හේතු සැකසීමට මේ ධර්ම දාණයෙන් ලැබුණ වූ සියලුම කුසල ශක්තියින් ඒකාන්ත හේතුවක් වේවා කියලා සාදු කියලා අනුමෝදන් කරනවා. ඒ වගේමයි තව බලාපොරොත්තුවක් තියෙනවා මියගිය මයිකල් සිල්වා පියාණන්ටත් සුනිමල් මෙන්ඩිස් පියාණන්ටත් පින් ගන්න පුළුවන් තැනක ඉන්නවා නම් මේ ලැබෙන වූ සියලුම කුසල ශක්තියින් ඔවුන්ගේ ජීවිත සුවපත් වීම පිණිසම ඒකාන්ත හේතුවක් වේවා කියලා අපි කවුරුත් අනුමෝදන් කරමු. හොඳයි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු මං පරන්ති. හැම දෙනෙක්ටම සම්මා සම්බුදු සරණයි.